රයිට් පොතේ අපි ළමයි මේ වීඩියෝ එක හරහා පොතේ බලාපොරොත්තු වෙන්නේ 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලොජික් තර්ක ශාස්ත්‍රයේ විෂය හදාරන සියලුම දරුවෝ වෙනුවෙන් සපෝට් එකක් වෙන විදියට තමයි මෙවරත් පොතේ අපි 2025 වර්ෂයේ විශේෂිත අපි ඇනලයිස් කරලා මේ පාර වැඩිපුර අහන්න ඉඩ ප්‍රස්තාවක් තියෙන කොටස් කිහිපයක් අපි අනුමාන වශයෙන් ඔබට ලබා දෙන්නයි පොතේ මේ බලාපොරොත්තු වෙන්නේ. රයිට්. ඊට පෙර ආතෝ පොතේ කියන කාරණයක් තියෙනවා විශේෂපොතේ අපි මේවර 2025 ටීම් එකට ඉලක්කගත කළ විශේෂයෙන් නොවැම්බර් 11 දින තර්ක ශාස්ත්‍රයට MCQ අනුමාන ලබා දෙනවා. ඒ වගේමයි නොවැම්බර් 13 තර්ක ශාස්ත්‍රයේ විතර අවසන රචනාමය අනුමාන ලබා දෙනවා. එතකොට අපි ළමයි මෙවර ලොජික් තර්ක ශාස්ත්‍රයේ විෂයට සම්පාදනය කරලා තියෙනවා අනුමානගත කරලා විශේෂිත ප්‍රශ්න පත්‍ර 4ක්. හරි. තර්ක ශාස්ත්‍රයේ විශේෂිත ප්‍රශ්න පත්‍ර 4ක් පුතේ අපි සම්පාදනය කරලා තියෙනවා. එතකොට පුතේ අවශ්‍ය දරුවන්ට ලබා ගැනීමේ හැකියාව තියෙනවා මේ ප්‍රශ්න පත්‍ර 4. පැහැදිලිද? රයිට්. ඊට අමතරව පුතේ අනිත් විෂයන් ගණනාවකට පුතේ මෙවර අපි ෆයිනල් සෙමිනාර්ස් අනුමාන ලබා දීම් ක්‍රියාත්මක කරනවා මේ විදියට. හරි. එතකොට පුතේ ඔයාලට අවශ්‍ය නම් ළමයි අපේ උසස් පෙළ කලා විෂය ධාරාවට අදාළ ලොජික් තර්ක ශාස්ත්‍ර විෂය සම්බන්ධ අනුමාන ප්‍රශ්න පත්‍ර 4ක් තියෙනවා ලබා ගන්න අවශ්‍යයි නම් 076 08 50 කියන WhatsApp නම්බර එකට හෝ 075 6384 කියන නම්බර එකට පුතේ WhatsApp message එකක් send කරන්න. තර්ක ශාස්ත්‍ර විෂය දාලව ප්‍රධාන අනුමාන ප්‍රශ්න පත්‍ර 4 ඔයාලට පුතේ ලබා ගැනීමේ හැකියාව තියෙනවා ඒ හරහා. හරි. අද ළමයි විශේෂයෙන් 2025 පුතේ උසස් පෙළ ලොජික් අනුමාන මොනවද කියලා දැන් අපිට කතා බහ කරන්න යමු. එතකොට අවශ්‍ය ළමයින්ට පුළුවන් පුතේ ඔන්න මේ නම්බර එකට WhatsApp message එකක් දාලා ඔයාලට අවශ්‍ය නම් ලොජික් අනුමාන ප්‍රශ්න පත්‍ර 4 ලබා ගැනීමේ හැකියාව පුතේ තියෙනවා. අපි ඇනලයිස් කරලා ගිය අවුරුද්දේ අපේ රිසල්ට්ස් අවිලා තියෙනවා. ඒ විදිහටම අපි දුන්න ප්‍රශ්න පත්‍ර අවිලා තියෙනවා. ප්‍රශ්න අවිත් තියෙනවා. හරි. අපි ළමයි බලමු එහෙනම් මේවර 2025 උසස් පෙළ ලොජික් අනුමාන ප්‍රධාන වශයෙන් පුතේ පාඩම් කරන්න සම්පූර්ණ කොටස් බලාගෙන යන ගමන් මේ කොටස් වලට පොඩ්ඩක් වැඩි අවධානයක් දීලා බලාගෙන යන්න. හරි. විශේෂපති 2025 උසස් පෙළ ලොජික් අනුමාන තිබේ විශේෂ සාම්ප්‍රදායික ප්‍රස්තුත වර්ගීකරණය හොඳට බලාගෙන යන්න. ඒ වගේම ළමයි අනුමානයේ මූලික ස්වරූප පුතේ හොඳට බලාගෙන යන්න. ඒ වගේම ළමයි ප්‍රත්‍යක්ෂය කුලකවාදය සාම්ප්‍රදායික ප්‍රතියෝග චතුරස්‍රය සංක්ෂේපන රටා මත සංකේත කිරීම සුනිෂ්පන්න සූත්‍ර කානෝ සිතියම ශිබුදේ ප්‍රමේය සාධන යන නිසා ප්‍රමේය සාධන බලාගෙන යන්න. සබදේ නීති ශාස්ත්‍රයේ තර්ක ශාස්ත්‍ර ඇති ප්‍රායෝගික වැදගත්කම සම්බන්ධයෙන් අහන්න හැකියාව තියෙන බලාගෙන යන්න. අපරාධ නීති ශාස්ත්‍රයේ මූලිකාංග සහ ඒ වැදගත්කම උපන්‍යාසයක් කියන්නේ මොකක්ද? බහිෂ්කරණයක් කියන්නේ මොකක්ද? හේතුඵලවාදය සහ නියතිවාදය කියන්නේ මොකක්ද? ආප්තය සහ අධිකාරිය නූතන තාක්ෂණය අපේ මිනිසාගේ ඉරණම විද්‍යාවේ ප්‍රධාන ඥානාශ්‍ර පොපේරියානු උපමානය උබතෝ කෝටික සංවාක්‍ය ඊට පස්සේ පුතේ උපාශ්‍රයන ප්‍රතියෝගය සහ විසංවාදී ප්‍රතියෝගය අතර වෙනස සංක්ෂේප මාලා ඒ වගේම ළමයි තර්ක ශාස්ත්‍රය සහ ගණිතය තර්ක ශාස්ත්‍රය සහ භාෂාවයි කොටස් බලාගෙන යන්න. වියුක්ත කුලක සම්බන්ධයෙන් බලාගෙන යන්න පොතේ. ඒ වගේම ළමයි බේකනියානු ආනුභවිකවාදයේ ලක්ෂණ පොතේ වැඩිපුර බලාගෙන යන්න. ඒ වගේම ළමයි තර්ක ద్వාර පොතේ අනිවාර්යෙන් අදින්න එන්න තියෙන ඉඩ ප්‍රස්තාව වැඩි නිසා තර්ක ద్వාර ලොජික් ගේට්ස් නේ. තර්ක ద్వාර අනිවාර්යෙන් හොඳට බලාගෙන යන්න. හරි. ශූන්‍ය වර්ගයේ අනුපූරකය ඊට පස්සේ ළමයි වාක්‍ය සහ ප්‍රස්තුත අතර වෙනස වාක්‍ය සහ ප්‍රස්තුත අතර තියෙන වෙනස පරස්ථාපනය ප්‍රමේය ව්‍යුත්පන්න ක්‍රමයෙන් සාධනය. එතකොට ප්‍රමේය ළමයි ව්‍යුත්පන්න ක්‍රමයෙන් සාධනය කරන්න එන්නත් පුළුවන්. ඒ වගේම නිගාමී සත්‍යක්ෂණවාදී විධික්‍රමය ඊට පස්සේ ළමයි නියම සහ වාද අතර වෙනස ඒ වගේමයි තාක්ෂණය සහ සමාජ පරිහානිය ඒ වගේමයි සාර්වත්‍රික සාමාන්‍යකරණය සහ සංඛ්‍යානමය සාමාන්‍යකරණය. එතකොට මේ කොටස් තමයි මේ පාර විශේෂයෙන් අපිට ගස් කරන්න පුළුවන් කොටස් ටික. මේ කොටස් ටිකට අමතරව පුතේ සම්පූර්ණ සියල්ල බලාගෙන යන්න. සාමාන්‍ය අනුමාන කරලා දෙන ඒවා එන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. නිසා මේ කොටස් ටිකට වැඩි අවධානයක් දෙන්න සම්පූර්ණ සියල්ල බලාගෙන යන ගම. හරි. ඊට අමතරව පුතේ ඔයාලට තර්ක ශාස්ත්‍ර විෂය අපි මේවල අනුමාන කරගත කරලා හදලා තියෙන විශේෂිත ප්‍රශ්න පත්‍ර 4ක්. හරි. එතකොට මේ විශේෂිත ප්‍රශ්න පත්‍ර 4 ලබා ගන්න අවශ්‍ය දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන්ට පුළුවන් මෙන්න මේ WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාලා 070 08 50 6377 නම්බර්ස් වලට WhatsApp මැසේජ් එකක් දාලා තර්ක ශාස්ත්‍ර විෂයට අදාළව ඒ අනුමාන ප්‍රශ්න පත්‍ර 4 ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. හරි පුතේ. එන ළමයි ජයෙන් ජය
මේ ටික හොඳට බලාගෙන යන්න. අනිවාර්යෙන් ඔයාලට ලොකු වැඩක් කරගන්න පුළුවන් අනුමාන පේපර්ස් ටික. right. අපි දැන් good luck.